හෙලෝ හැමෝටම කොහොමද ඔයාලට සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම අද ගෙනල්ලා තියෙන ඔයාලට IGI ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න හැටි වීඩියෝ එකක්. ඉතින් මේක මම ගේන්න තීරණය කරේ ගේම් එක ගොඩක් පරණයි. ඒ වගේම ආතල් එකට ඒ කියන්නේ ඉස්සර ගහපු උන් දන්නා මේ ගේම් එක. ඒ කියන්නේ මේක තමයි මචං බොයිස් IGI ගේම් එක තමයි ගොඩම්ම කියන ඉස්සර ගොඩම්ම පොපියුල වුණ ගේමයක් තමයි මේ IGI කියන්නේ ප්‍රොජෙක්ට් IGI. ඉතින් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න හැටි තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ඉතින් කතා කරන්න දෙයක් නැහැ හැමෝම දන්නවා මේ ප්‍රොජෙක්ට් IGI ගේම් එක ගැන. ඉතින් I'm going in කෙලින්ම IGI මේක ඕනම මැෂින් එක ගහන්නත් පුළුවන් එකත් කියන්න ඕනි. ඕනම මැෂින් එකක ගහන්න පුළුවන් ඔයාලා ගාව තියෙන ඕනම මැෂින් එක හරිද ඔය රුපියල් 5000 ගන්න තියෙන මැෂින් එකක වුණත් මේක ප්ලේ කරගන්න පුළුවන් කිසි අවුලක් වෙන්නේ නැතුව හරිද. ඉතින් මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් වලටම ගිහිල්ලා මම ඔයාලට ඒක පෙන්නන්නම්. ලොකු ඒ කියන්නේ ලොකුවටම ඇත්තටම ඕනේ නැහැ ලොකුම මැෂින් එකක් ඕනෙම නැහැ මේක ගන්න. මේ 64 MB වගේ ඕන වෙන්නේ මේ RAM එක. හරිද? GB එකක්වත් නැහැ. හරිද 64 MB. එතකොට රෙකමන්ඩ් කරන්නේ 128ක් MB. තුර හાર્ඩ් එකේ MB 500ක් විතර ඉඳ තිබ්බනම් ඇති. හරිද? ඉතින් මේකයි සිස්ටම් රික්වයර්මන්ට්ස් ගැන බලන්න දෙයක් නැහැ. ඕන මැෂින් එක ප්ලේ කරගන්න පුළුවන් මේක. හරිද? ඉතින් මේක රීමාස්ටර්ඩ් එකකුත් දෙන්න තිබ්බා. හැබැයි මේකේ සීන් එක කියන්නේ රීමාස්ටර්ඩ් එකට මොකක් වුණාද මන්ද අනේ මන්ද හිතා ගන්න බෑ. ඒක එයාලා මං හිතන්නේ නැති කරා. ඒ කියන්නේ එක්කෝ උන්ට පාඩුව වෙන්න ඇති මොකක් හරි එහෙම සීන් එකක් ගෙල්ලා උන් අතර කරා ඒක හදන එක. කියන්නේ මේක රීමාස්ටර්ඩ් ගේම් එක. අනේ මම මට හිතාගන්න බෑ. හරි කොහොම හරි අද ගෙනල්ලා තියෙන ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න හැටි වීඩියෝ එකක් IGI ගේම් එක. ඉතින් මම පල්ලෙහා දාලා තියෙනවා කමෙන්ට් දාන තැන පින් කමෙන්ට් එකක් විදියට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක. ඉතින් ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ලින්ක් එක ක්ලික් කරපු ගමන් මේක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මේකේ setup file එක. setup file එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයාලගේ ඩිස්ක් එකේ ඕනම තැනකට ඔයාලගේ හાર્ඩ් එකේ ඕනම තැනකට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් කිසි අවුලක් වෙන්නේ නැතුව. ගේම් එකේ ලින්ක් එක මම පල්ලෙහා දාලා තියෙනවා කමෙන්ට් දාන තැන පින් කමෙන්ට් එකක් විදිහට. හරිද? මේක ගොඩක් ෂෝට් වීඩියෝ එකක්. මම මෙතනින් එහාට මේක ගැන කතා කරන්න යන්නේ නැහැ. මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. මොකද ගොඩක්ම වෙලාවට ඉතින් බොරුවට වීඩියෝ එකක් දික් කරන්න ඕනේ නැහැ නේ. ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න තැනට යනකම් වීඩියෝ එක කරනවා නම් ඇති. ආයි බොරුවට මේ අනම්මනම් සීන් කියලා වීඩියෝ එක දික් කරගන්න ඕනේ නැහැ. ඒකින්ද මම මෙතනින් එහාට මේ වීඩියෝ එක කරන්නේ නැහැ. මේ වීඩියෝ එක ඉතින් ගේම එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක මම පල්ලෙහා දාලා තියෙනවා කමෙන්ට් දාන තැන පින් කමෙන්ට් එකක් විදියට ඒක ක්ලික් කරලා ඔයාලට මේ ගේම් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ගේම් එක ඩවුන්ලෝඩ් කරා ඉන්ස්ටෝල් කරා ප්ලේ කරා එච්චරයි ඕනම මැෂින් එකක ප්ලේ කරන්න පුළුවන් මේක කිසි අවුලක් වෙන්නේ නැතුව හරි